ගිහි ජීවිතයක කාමයේ අපරාධයක්ද? නෑ. කාමය කියන්නේ කැමති දේ. ඇහෙන් රූප බලන්න, කනින් ශබ්ද අහන්න, නාසයෙන් ගඳ සුවඳ බලන්න, ශරීරයෙන් ස්පර්ශ ලබන්න තියෙන කැමැත්ත තමයි කාමය. කාමය උපාදාන කොටගත්ත නිසා සංසාරයේ භවය ඇතුලේ පැවැත්මක් තියෙනවා. කාමය අපරාධයක් වෙන අවස්ථාවක් එන්න පුළුවන්. කාමය කැමති දේ වෙනුවෙන් මිනිස්සු මිනී මරනවා. කැමති දේ වෙනුවෙන් මිනිස්සු හොරකම් කරනවා. කේලම් කියනවා. නොකල යුතු බොහෝ දේවල් සිද්ධ වෙනවා. දැන් මේ දවස්වල බොහෝ අය සෙව්වන්දි හොයනවා. ඇයි? ඇයට කැමැත්තක් තියෙනවා රත්තරන් බඩු පළඳින්න. ඇයට කැමැත්තක් තියෙනවා සාප්පු සවාරියක යන්න. ඇයට කැමැත්තක් තියෙනවා හොඳ හෝටලයකින් කෑම ටිකක් කන්න. ඒ කැමැත්ත තව කෙනෙක් ඊටාම අයහපතට පාවිච්චි කරන්න හේතුවක් කොටගත්තේ ඇය තුල තියෙන කාමය. මේ තුවක්කුව මෙතන ඉඳලා තවත් තැනකට ප්‍රවාහණය කළොත් ඔයාගේ කැමැත්ත සපුරන්න අවශ්‍ය මුදලක් අපි දෙන්නම් කියන අපේක්ෂාවෙන් ඇය නොකල යුතු දෙයකට පෙළඹෙනවා. හෙට දවසේ පාලනයක් නැති වුණොතින් ඔබද මමද එවැනි දෙයක යම් කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කාමය පාට කළ වතුරක්. පාට කළ වතුරක විනිවිද පේන්නේ නැහැ. කාමයෙන් වැහිච්ච ජීවිතයක යහපත අයහපත සදාචාරය දුරාචාරය පේන්නේ නිසා පුංචි ළමයි ඇතුළු කොටගත් වෙන යම් කෙනෙකුට පවා වෙඩි තියන්න තව කෙනෙක් පොළඹන්නේ කාමය. ඒ කාමය දුරු කළ කෙනෙකුට දෙලොව යහපත සලස ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් මේ දහම මහඟු ඔසුවක්ම වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.